සුබම සුබ රාත්‍රියක් වේවා කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේත් මම විශ්වාස කරනවා ගොඩක් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න ඇති. යාඥා කාලයට සහභාගී වෙන්නට වගේම උන්වහන්සේගේ වචනයට සවන් දෙන්නට. ඉතින් අපි වෙනද වගේම යාඥා කාලයට යන්නට ප්‍රථමයෙන් අපි සුළු මොහොතක් උන්වහන්සේගේ වචනයට අපේ කන් යොමු කරමු. මක්නිසාද අපගේ ජීවිතයට නිරන්තරයෙන් උන්වහන්සේගේ වචනය අවශ්‍යයි. ඉතින් ඒ වචනයෙන් අපේ ආත්මය ශක්තිමත් කරගෙන අපි යාඥා කාලයට ඇතුළු වෙමු. ඉතින් අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්නවා යෙසායා පොතේ 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ලියවිල්ල තුල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. බය නොවන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමින්. තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. ආමෙන්. හලෙලූයා. අපි උදෑසන අවදි වෙලා දවස ඉවර වෙනකන් අපි ගොඩක් වෙලාවට කොහොමද ජීවත් වෙන්නේ? අපි දැනුවත්ව හරි අපි නොදැනුවත්ව හරි අපි බයෙන් ජීවත් වෙන්නේ. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපිට තියෙන වැඩ ගැන කල්පනා කරලා, ගෙදර ගැන කල්පනා කරලා, දරුවන් ගැන කල්පනා කරලා, අපේ සෞඛ්‍ය ගැන කල්පනා කරලා, මුදල් ගැන කල්පනා කරලා අපි ගොඩක් බයෙන් ජීවිතය ගෙවාගෙන යනවා. ඒ වගේම තමයි උදේට අවදි වෙලා අපි හිතනවා අද මම මොකද්ද කරන්නේ? අද දවස මම කොහොම ගෙවයිද? හෙට දවස මම කොහොම ගෙවයිද? දරුවන්ගේ පාසලේ තිබෙනා වූ ඒ වැඩ කටයුතු ගැන, නැත්තම් දරුවන්ගේ විවාහයන් ගැන, දරුවන්ට හොඳ රැකියාවක් ලැබෙයිද කියලා, නැත්තම් තමන්ට තිබෙන අසනීපයක් ගැන, ඒවට මම කොහෙන්ද මුදල් හොයාගන්නේ? ආර්ථික තත්ත්වය කොහොමද මම ඉහළට ගෙනියන්නේ? මෙන්න මේ විදිහට අපි හිතන වාරයක් ගානේ අපි කනගාටුවටපත් වෙලා අපි මානසික වැටිලා මුළු දවසම අපි දුකෙන් ඉන්නවා. නැත්තම් මුළු දවසම අපි බයෙන් ජීවත් වෙනවා. සමහර හිතවත් අය අපිට හම්බ වෙලා අපේ හිත හදලා යනවා. මේ දේවල් කාලයත් එක්ක හරියයිනේ කියලා. ඒත් ඒ දේවල් හිතට අපේ මදිකම. මේ දේවල් අපි ජීවිතයේ ස්වභාවයක් වුණාම අපි හැමදාම කල්පනා කරමින් අපි දන්නෙත් නැහැ. නමුත් අපි බයෙන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ කියනවා බය නොවන්න, මක්නිසාද මම නුඹ සමග සිටිනවා කියලා. ආමෙන්. හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේ වචනේ නිකම්ම නිකම් වචනයක් නෙමෙයි. මේ විශ්වය මවා පාලනය කරන්නා වූ ඔබගේ නම කියලා අඬගසපු දෙවියන් වහන්සේ, නැත්තම් මව් කුසයට එන්නත් කලින් ඔබව අඳුනන දෙවියන් වහන්සේ තමයි අද දවසේ ඔබට මට කතා කරන්නේ. ඉතින් උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා දවසේ අපිට තේරෙනවා. අද දවසේ ඔබ තනි නැහැ. ඔබ කිසිම මොහොතක තනි නැහැ. මන්ද සර්ව බලධාරී දෙවියන් වහන්සේ අද දවසේ ඔබ මා එක්ක ඉන්නවා. ඔබ ප්‍රශ්න ගැන කල්පනා කරලා ඔබ රාත්‍රියේදී නිින්දට යනකොට ඒ නිින්ද යන්නේ නැතුව ඔබ ඇඳේ ඉඳගෙන කල්පනා කරද්දිත් උන්වහන්සේ ඔබ සමග ඉන්නවා. නැත්තම් අපි හිතමු ඔබ රාජකාරියට ගියා, ඔබ විවිධ ව්‍යාපාරික ස්ථානවලට ගියා. ඒ වාතාවරණ තුලදී නැත්තම් ඔබ ඒ තැන්වල ඔබ ප්‍රතික්ෂේප වීම වලට ඔබ ලක් වෙද්දී ඒ තැන් තුල උන්වහන්සේ ඔබේ ශිත ශක්තිමත් කරන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. නැත්තම් අපි හිතමු අද කාලේ වෙනකොට අපිට මූණ පාන්න වෙලා තියෙන දෙයක් තමයි අපේ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න පෝෂදායී ආහාර වේලක් දෙන්නට බැරි තරම් අපේ ආර්ථික දවසේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අපි කල්පනා කරද්දිත් උන්වහන්සේ අප සමග සිටිනවා. අපි නොදැනුවත්වම අපි දන්නේ නැතුව කාලයක් යනකොට අපේ දරුවන් ඉතා යහපත්ව වර්ධනය වෙලා. ඒ සියල්ල උන්වහන්සේගේ කරුණාව නිසා. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ඔබට මට කියනවා මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නේ මේ කියලා. ආමෙන්. හෙට දවසේ ජීවත් වෙන එක ගැන කල්පනා කරද්දී ඇත්තටම අපිට ඒක ගැන කිසිම අදහසක් නැති වෙන්නට පුළුවන්. හෙට දවස ගැන අපි කල්පනා කරනකොට අපේ ජීවිතවල තිත්තකම පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ජීවිතේ කිසි දෙයක් නැති තැන තමයි දෙවියන් වහන්සේගේ හාස්කම දකින්නට පුළුවන්. නේද? ඉතින් ඒ දේ අපිට පරණ කිව්වසෙමත් අපිට දැක ගන්නට පුළුවන් නේ. මම විශ්වාස කරනවා ඔබ මෝසෙස්ගේ කතාව ඔබ දන්නවා ඇති. ඉතින් මෝසෙස්ට දෙවියන් වහන්සේ කියනවා ඒ මිශ්‍රායලේ වහල්කම ඉන්න මිනිස්සුන්ව රැගෙන පොරොන්දු දේශයට අරගෙන එන්න කියලා. නේද? ඉතින් මෝසෙස් දෙවියන් වහන්සේට කීකරු වෙලා ඒ සෙනගව
ඒ මිසරේ ඉන්න සෙනගව ඔවුන්ව ඒ පොරොන්දු දේශයට අරගෙන එනවා. නමුත් රතු මුහුද අසලදී ඔවුන්ට යම් ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ රතු මුහුද එතර කරන්නට ඔවුන්ට බැරි වෙනවා. ඉතින් පිටුපසෙන් ඒ පාරාව රජුරුවන්ගේ ඒ හමුදාවරුන් ඔවුන් මරන්නට ඔවුන් පිපාසයෙන් එනවා. නමුත් ඔවුන්ට කරගන්න දෙයක් නැහැ. ඉතින් මෝසෙස්ටත් කිසිම දෙයක් කරන්නට බෑ. නමුත් දෙවියන් වහන්සේට ඒ සියලු වාතාවරණ වෙනස් කරන්න පුළුවන්. බයිබලයේ සඳහන් වෙනවා ඒ රතු මුහුද දෙබෑ කරමින් ඔවුන්ව ඒ පොරොන්දු දේශයට ගේන්න ඔවුන්ව ඒ තැන් තුලින් ඒ මාවතෙන් ඔවුන්ව ගෙනාව කියලා. එලෙසම තමයි අපේ ජීවිතෙත්. අද දවසේ අපේ මාවත්වල අපිට කිසිම පැහැදිලි දර්ශනයක් නැති වෙන්නට පුළුවන්. ඉතින් අද දවසේ අපිට කන්නට අපිට යම් වේලක් අඩු ඇති. නමුත් සියල්ල දකිනවා. අපිට මුදල් අපහසුකම් ඇති. අපිට ණය ප්‍රශ්න ඇති. ඉතින් විවිධ දේ අපේ ජීවිතයට ආවත් විවිධ අභියෝග ආවත් උන්වහන්සේ කියනවා කිසි දෙයක් නැති තැන තමයි උන්වහන්සේගේ හාස්කම අපිට දැක ගන්නට පුළුවන්. ඔබ ඒ දේ විශ්වාස කරන්න. ඔබ ඉතින් මේ මොහොතකට පවතින මේ සැහැල්ලු වූ දුක ගැන පමණක් ඔබ කල්පනා කරමින් ඔබ කාලය ගත කරන්න එපා. මන්ද ඒ දුක පවතින්නේ සුළු මොහොතකට පමණයි. දෙවියන් වහන්සේ අද අපිට දුන්න දේ ගැන අපි කල්පනා කරමු. දෙවියන් වහන්සේ අද දවසේ ජීවත් වෙන්න උන්වහන්සේ අපිට කරුණාව දීලා තියෙනවා. අද දවසේ අපිට ජීවත් වෙන්න හුස්ම ටික උන්වහන්සේ දීලා තියෙනවා. ඉතින් අපි දෙවියන් වහන්සේට නිතර ස්තුති කරමු. ඉතින් අද රාත්‍රියේ ඔබට මේ ප්‍රශ්න ගැන ඔබ කල්පනා කරලා ඔබට රාත්‍රියේ නින්දට යන විට ඔබ ඇඳ ඉඳගෙන ඔබ කල්පනා කරයි මම කොහොමද මේ දේවල් ජයගන්නේ, මම මේ තැන් තුලින් ඔබ කොහොමද ගමන් කරන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ ඒ මොහොතේත් ඔබ සමග සිටිනවා. ඔබ ව්‍යාපාරික තැන් තුලට ගමන් කරත්, ඔබ රැකියා කරන තැන් තුලදී ඔබ ගමන් කරත්, ඒ වාතාවරණයන් වලට ඔබ මුහුණ දෙද්දී, ඒ පීඩාවන් වලට මුහුණ දෙද්දී, ඒ ප්‍රතික්ෂේප වීම වලට මුහුණ දෙද්දී උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන්න ඒ ස්ථානයේත් ඔබ සමග සිටිනවා. ඒ වගේම අද දවසේ අපි කල්පනා කරනවා අපේ දරුවන්ට අපි කොහොමද පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්නේ, අපි කොහොමද ඔවුන්ව රැක බලාගන්නේ, ඒ ආර්ථික තත්ත්වයන් කොහොමද අපි ඉහළට අරගෙන එන්නේ. ඉතින් ඔබ ඒ විදිහට ඔබ කල්පනා කරද්දී උන්වහන්සේ ඔබ සමග සිටිනවා. තේරුණාද? ඉතින් ඒ තැන් තුලින් අපිට ගමන් කරන්න අද දවසේ උන්වහන්සේ කියනවා ශක්තිය දෙනවා. උන්වහන්සේ අපිට පොරොන්දු දෙනවා. මන්ද උන්වහන්සේ පොරොන්දු රකින්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඇවිල්ලා පොරොන්දු කඩ කරන දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඔබ විශ්වාස කරන්න. ඉතින් අපි ආඥා කරමු. අපිට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, අද දවසේ ඔබ වහන්සේගේ අභියස අපි එනවා පියාණනි. ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුතියි. අපගේ හදවත්වල තිබෙන ඒ බය, කනගාටුව, සැකය සියල්ල අපේ නිවත් කළ නිසා ඔබ වහන්සේට ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ අපිව ගොඩනගන්නේ. ඔබ වහන්සේ අපේ පර්වතයයි. ඔබ වහන්සේ අපේ සැනසිලි කරුවාණන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනය අපි සිහිපත් කරනවා පියාණනි. වහන්සේ කියනවා බය නොවන්න, මක් නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න, මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසලන්නෙමි. ආමෙන් හාලෙලූයා. මේ යාඥාවට සම්බන්ධ වෙන සියලු දෙනාගේ හදවත් ඔබ වහන්සේ දකිනවා පියාණනි. ඔබ වහන්සේට ස්තුතියි. ඒ හද රිද්මය ඔබ වහන්සේ අඳුනන දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. පියාණනි, අපිව තනි නොකළ නිසා ස්තුතියි. අපේ සෑම අවශ්‍යතාවයකදීම ඔබ වහන්සේ අපේ එක්ක ඉන්නවා. රාත්‍රියේ නිින්දට යනකොටත්, උදෑසන අවදි වෙනකොටත්, දවසේ අපේ වැඩ කටයුතු වලදීත් ඔබ වහන්සේ අප සමග සිටිනවා පියාණනි. ඔබ වහන්සේට ස්තුති කරනවා. යම් කෙනෙක් ස්වාමීනි බියෙන් පීඩාවෙන් යම් අපහසු කාරණාවල ඔවුන් සිටිනවද, ඔබගේ සත්‍යතාවය දකින්න, ඔබගේ මහිමය දකින්න ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරන්න පියාණනි. එසේය මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මහා සමගයි. ඔබගේ දණ්ඩෙන් හා සැරෑටියෙන් මට සැනසීම ලැබේ පියාණනි. හාලෙලූයා. ස්තුතියි පියාණනි. Raise mortal brother kaization mande vikizo. Shaheiza mande vikizo mortal brother lakhande. පියාණනි, ඒ සමාදානය සෑම කෙනෙක් මැදම වහන්සේ නිදහස් කරන නිසා ස්තුතියි. මේ හිත් ස්වාමීනි ඔබ වහන්සේ පුරවන නිසා ස්තුතියි පියාණනි. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ
ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරන සේක. හාලෙලූයා හාලෙලූයා. පියාණනි ඔබ වහන්සේගේ නිරන්තර සැපයීම නිසා ශුති පියාණනි. ඒ සීමාවක් නැති ප්‍රේමය නිසා ශුති පියාණනි. ඔබ වහන්සේගේ කරුණාව උදේන් උදේ අලුත් වෙන නිසා ශුති පියාණනි. සෑම පවුලක් මධ්‍යම ඒ හිස් නොවන්නා වූ සැපයුම ඔබ වහන්සේ නිදහස් කරන නිසා ශුති පියාණනි. Zeis monte lebrada kaizesha monte lebenanda vikizei. Sheis monte lebrada kandala rahizei shabilata la koizumo. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. හාලෙලූයා හාලෙලූයා. පියාණනි අපිට තේරෙන්නේ නැහැ ඇයි මේ දේවල් වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ ස්වාමිනී ඇයි මේ අමාරුකම් එන්නේ කියලා. ස්වාමිනී අපි දන්නේ නැහැ ඇයි මේ ප්‍රශ්න එන්නේ කියලා. ඒ තැන් තුල අපි කලබල වෙලා ස්වාමිනී අපි ඉක්මන් තීරණ ගන්නවා. ඒ තැන් තුල අපි වේදනාවට පත් වෙනවා පියාණනි. නමුත් ඔබ වහන්සේ පොරොන්දු වෙනවා. ඔබ වහන්සේ පොරොන්දු රකින්නා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ පොරොන්දු කඩ නොකරන්නා වූ දෙවියන් වහන්සේ. හාලෙලූයා. රයිස් මොතුල බ්‍රදර් කයිසේ ෂේසම්මා. ස්වාමිනී මේ හදවත් වලට ඔබ වහන්සේ දවසේ පිළිතුරු දෙන නිසා ඔබ වහන්සේට ශුති කරනවා. අද දවසේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ විශ්වාස කරන්න. අද දවසේ ඔබට අයහපතක් වෙලා තිබෙනවද? අද දවසේ ඔබට යම් කරදරයක් වෙලා තිබෙනවද? උන්වහන්සේ කියනවා යම් බාධා අපිට තිබෙනවද? ඒ සියල්ල යහපතට හරවන්න පුළුවන් කියලා. ඒ යහපතට හරවන්න පුළුවන් තනන් වහන්සේ අද දවසේ අපත් එක්ක ඉන්නවා කියලා. හාලෙලූයා. ඔබ විශ්වාස කරන්න පියාණනි. ඔබ වහන්සේ මේ සෑම හදවතක්ම ස්පර්ශ කරන නිසා මේ සියලු ඒ ස්වාමීන් වහන්සේව විශ්වාස කරන යම් කෙනෙක් ස්වාමීන් වහන්සේට ස්වාමිනී සම්පූර්ණ ඔවුන්ගේ හදවත විවෘත කරනවද පියාණනි. ඒ හදවත් වලට ඔබ වහන්සේ දවසේ පිළිතුරු දෙන්න යන නිසා ඒ විපාකය ඔබ වහන්සේ ස්වාමිනී දෙන්නට යන නිසා ඔබ වහන්සේට ශුති කරනවා. says a motivate is a mashahi samandala bridal gusha is a monday. ස්වාමිනී ජීවිත අතගසන්න පියාණනි. ඔබ වහන්සේ ඔවුන් සමග සිටින නිසා ඔබ වහන්සේට ශුති. ඒ වගේම පියාණනි විශේෂයෙන් මේ පවුල ඔබ වහන්සේට බාර කරනවා. ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ගේ ස්වාමිනී මව්පියා ස්වාමිනී ඔවුන්ගේ නෑදෑයන් හිත මිත්‍රයන් සියලු දෙනා ඔබ වහන්සේ හස්තය මත තබනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන නිසා ස්වාමිනී වහන්සේගේ ප්‍රඥාව දැනගැන්ම ස්වාමිනී පවුල් මත නිදහස් කරන නිසා විශේෂයෙන් ඔබ වහන්සේගේ සමාදානය ආත්මය ඒ පවුල් මත ඔබ වහන්සේ වගුරුවන නිසා ඔබ වහන්සේට මම ස්තුති කරනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ අප සමග සිටින නිසා ඔබ වහන්සේ දවස් අපිට ජය ආරම්භ දෙන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. පියාණනි අද දවසේ ස්වාමිනී මේ රාත්‍රිය අපිට සුවඳක් ලබා දෙන්න පියාණනි. පියාණනි හෙට උදේට ස්වාමිනී නැගිටලා ස්වාමිනී සියල්ලට ප්‍රථමයෙන් ඔබ වහන්සේ සමග ස්වාමිනී කටයුතු කරන්න ඔබ වහන්සේ සමග සිටින්නට මොහොතක වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනී තනි වෙන්නට වහන්සේට යාඥා කරන්නට පියාණනි මේ තොල් පාවිච්චි කරන්න පියාණනි. මේ තොල් ආශිර්වාද කරන්න පියාණනි. මගේ සිත සිතුවිලි මනස ස්වාමිනී අපේ සිත සිතුවිලි මනස ඔබ වහන්සේ වෙනස් කරන්න පියාණනි. මේ සියලු දේ බාර කරනවා යේසුස් වහන්සේගේ මාතෘ තුමු නාමයෙන්මය. ආමෙන් ආමෙන් ආමෙන්.